2011 වර්ෂයේ ඉඳලා මම නිරන්තරයෙන් මේ ප්‍රදේශයට පැමිණෙනවා. සමස්ත ලංකා පොදු දීවර සම්මේලනය කියලා අපි ගොඩනගලා ඒකේ ජාතික සංවිධායකවරයා වශයෙන් මුලින්ම අපි ආවේ මීගමු. දීවර ජනතාවගේ අධ්‍යාත්මය තමයි මේ මීගමු කලපුව. මේ මීගමු කලපුව පිළිබඳව මීගමුවට ආවට පස්සේ උතුරු පිටිපෙන වෙන්න පුළුවන්, දකුණු පිටිපෙන වෙන්න පුළුවන්, අලුත් කූරුව නක්කරය, තලාහේන මේ ප්‍රදේශවල අපේ දීවර ප්‍රජාව කියන්නේ සහෝදරයා මේක විනාශ. අඩි ගානාවක් තියෙන පොලිතින් ප්ලාස්ටික්. වෙනදා නිල් කැටයට වතුර තියුණා. දැන් ඒ වතුර ටික නෑ. මෙහෙන් කර්මාන්ත ශාලාවලින් රසායන ද්‍රව්‍ය දාන, සබන් වතුර යවන, උණු වතුර යවන. මෙහෙන් අපේම සහෝදරෝ මාළුත් කපල ඒවත් දානු කෑලි ටික ඒ අස්සට. නගර සභාවේ අවිධිමත් ඉදිකිරීම් තියෙනවා. නිවාසවල වැසිකිලි වලවල හරවල තියෙනවා. දැන් මේ පිළිබඳව අපි යෝජනා කරා. මට මතකයි මේ මොහොතේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මැතිතුමාට අපි මේ අදහස් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා යෝජනාවක් කලපු සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි අපේ අමාත්‍යාංශිකරු ඇමතුමා මේ මොහොතේ වෙන විටත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. 2025 අපේ වාර්ෂික අයවැයට කලපු සංවර්ධනය සඳහා මිලියන 100ක් යෙදුවා. හතර මායිම් ටික ලකුණු කරගන්න. මායිම් ටික දාන්න. ප්‍රාදේශීය ලේකම්තුමිය දාන නඩු ගොඩක් නේද? හතර මායිමක් පේන්නේ නැහැ. හැමතැනම කලපු අල්ල ගන්න. හැමතැනම යට කරන. දීවරන්ට ඉස්සේ තොටුපළක් නැහැ. ඒ නිසා අපේ රජය තීරණය කරා මීගමුවේ දීවර ප්‍රජාව සඳහා ජැටියක්, ඒ වගේම යාත්‍රා දියත් කිරීම, යාත්‍රා නතර කර තැබීම සඳහා අපිට ස්ථානයක් ඉදි කරගන්න. අපි මිලියන 310ක් ශ්‍රී ලංකා රජයෙන් යෙදුවා. දීවර ජනතා විශ්වාසය තියන්න අපේ රජයේ. මේ කර්මාන්තේ පාරිසරික පැත්තෙන් සිදුවන හානි අපි අවම කරන්න ඕනේ. මෙය පදනම් කරගනිමින් තමයි අපි දීවර කර්මාන්තය කරගෙන යන්නේ.